Hello, welcome to my YouTube channel. ඔන්න අද හවස ටී ටයිම් එකට රසම රස කෑම එකක් අරන් ආවා. මොනවද දන්නවද? ක්‍රීම් කැකර් වලින් අග්ගලා හදන්නේ කොහොමද කියලා. ඉතින් හවස ටී ටයිම් එකට හරිම රසයි මේ කෑම එක හදලා ඔයාලට හවසට තේ බොද්දි ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අවශ්‍ය වෙනවා කැකර් බිස්කට්, පොල් අවශ්‍යයි, මද රස්නේ උණු වතුර, සීනි, ලුණු, ඒත් එක්කම වංගෙඩියක් ඕන බිස්කට් ටික කුඩු කරගන්න. ඔයාලට පුළුවන් බෙන්ඩ් ජාර් එක උනත් ගන්න. අපි බලමු කොහොමද හදන්නේ කියලා දැන්. ඉතින් මේ වගේ බිස්කට් කුඩු කරලා මේ වගේ බිස්කට් කඩලා දාලා ඔයාලා වංගෙඩියෙන් කුඩු කරගන්න. ඔයාලට බෙන්ඩ් ජාර් එක යූස් කරන්නත් පුළුවන්. බෙන්ඩ් ජාර් එකෙන් කුඩු කරොත් මොකද දන්නවද වෙන්නේ? අර බිස්කට් එක නිකන් ඩස්ට් එක වගේ හීනියටනේ කුඩු වෙන්නේ. අර මේවා නිකන් ක්‍රිස්පියටනේ තියෙන්නේ. ඉතින් එහෙම වුණාම ඔයාලා කද්දි ඔයාලා කන වෙලාවට නිකන් තල්ලි ගිහිල්ලා කටේ ඇලෙන්න බලන්න. එතකොට ඔයාලට අර ගිලින්න වගේ අපහසුයි. ඉතින් මේ විදිහට වංගෙඩිය දාලා කොටා ගත්තොත් ඔයාලට පුළුවන් අර හීනිම කුඩක් නැති වෙන්න කුඩු කරගන්න. ලොකු කෑලි සාමාන්‍ය කෑලි හිටින විදිහට. හරිම රසයි. චූටි අය හරිම ආසාවෙන් කාවි හවසට සමපෝෂ වෙනුවට මේ වගේ දෙයක් දෙනවා කියන්නේ මේ බිස්කට් එක කිරි රසත් එක්ක ඉතින් හරිම රසයි. ඔයාලා හදලා බලන්නකෝ. සමපෝෂ හදනවා වගේ තමයි. හරිම ලේසි කෑමක් ඉතින්. ලොකු දෙයක් නෑ. විනාඩි 10න් හදාගන්න පුළුවන්. ටිකට කොටා ගන්න. ඒ කියන්නේ බිස්කට් ටික හොඳට කුඩු වෙනකම් කුඩු කරගන්න. ඔයාට සමපෝෂ වෙනුවට සමපෝෂ හොඳත් නෑ නේද? සාමාන්‍යයෙන් ගෑස් ටික දෙනවා. මට නම් සමපෝෂ හැමදාම හවසට කරලා ගෑස් ටික. ඉතින් මම දැන් මේ විදිහට තමයි කන්නේ. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් මේ ගොඩාක් බිස්කට් අරගෙන ඒක ඔයාලට කුඩු කරලා ඒ කියන්නේ වතුර නැති භාජනයකට දාලා ඔයාලට ඒක පාවිච්චියට ගන්න පුළුවන්. මේ විදිහට අග්ගලා හදලා චූටි අයට දෙන්න. හරිම ආසාවෙන් කාවි. ඉතින් මොකද මේ බිස්කට් කීරස්සනේ. මම කොටා දැන් ඉතින් කොටාගෙන මෙන්න මේ වගේ කුඩු වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ කැකර් බිස්කට් නැත්නම් ඔයාලට පුළුවන් අර සෝය බිස්කට් එකක් තියෙන්නේ. බටර් විස්කෝත් කියන්නේ රුපියල් 100ට වගේ. අන්න බිස්කට් උනා මේ විදිහට පොඩි කරලා කුඩු කරලා තියාගෙන ඔයාලට අග්ගලා හදන් කන්න පුළුවන්. හරිම රසයි ඉතින්. සමහරවිට ඔයාලා කාලත් වෙනවා. මෙන්න මේ වගේ කුඩු වෙන්න ගොඩාක් කුඩු වෙන්නේ නැති වෙන චූටි කෑලි තියෙන විදිහට කොටා ගන්න. මේ ටික ඇති දැම්මට අපි බලමු දැන් කොහොමද අක්කලා හදන්නේ කියලා. ඉතින් මේ කුඩු කරගත්ත බිස්කට් කුඩු ටිකට අපි පොල් දාගමු. ඔයාලට අවශ්‍ය ප්‍රමාණ බිස්කට් අරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණය ඉතින් ඔයාලට පොල් ගන්නත් පුළුවන්. එතන මට ඒ ටික ඇති කියලා. ඊට පස්සේ සීනි පොඩ්ඩක් ගන්න වැඩි පුළුවන්. ඔයාලට පැන් සුගර් සිරප් වගේ යූස් කරන්නත් පුළුවන්. ඒකට රසයි. සුවඳක් එන්නේ මේ පොල් දාලා අනෝදි කවලම් කරද්දී හරිම සුවඳක් එනවා. ඊට පස්සේ අපි ලුණු දාගමු. ගොඩාක් දාගන්නේ නේ. ලුණු නිකන් පිංචක් වගේ පොඩි ප්‍රමාණයක් දාගන්නේ.
තියාට පොඩ්ඩක් කාලා බලන්න පුළුවන් ලුණු ෆීනි ඇතිද බලන්න. තව පොල් පොට්ටකුත් දාගෙන සීනි ටිකක් දාගන්නවා. මේ වගේ හොඳට කවලම් කරන්න. අර සීනි, ලුණු, පොල්, බිස්කට් කුඩු හොඳට කවලම් කරගන්න. ඊපස්සේ අපි අරගත්ත මද රසනේ වතුර පොට්ට දාගන්න. පොට්ටක් වෙන්න. දැන් තියෙන අග්ගල ටික හොඳට හොරි කරගන්න. සමපෝෂ විදියම තමයි ඉතින්. සමපෝෂ වලට ගෑස්ටික් හැදෙනවනේ. ඉතින් මට නම් ගෑස්ටික් වැඩි වුණා. දැන් පොඩ්ඩක් මම සමපෝෂ කන එක සීමා කරලා තියෙනවා. පුළුවන් දැන් වක්කල හදාගන්න. පොල් ගොඩාක් වැඩි කරගන්නත් එපා. අර බිස්කට් ප්‍රමාණයට ඔයා බලන්න පොඩ්ඩ දාන්න. ඉතින් අඩු වැඩි එක බලලා හරිම පහසුයි. අග්ගල හදාගෙන ඉතින් 10 ටී ටයිම් එකට එහෙම නැත්නම් හවස ටී ටයිම් එකට ඉඟුරු දාලා පේන් ටිකක් එක්ක හරිම රසයි. ඉතින් බලන්නකෝ හදාගෙන කාලා. ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලා කාලා තියනවා කියලා. මොන නැත්නම් හදන් කෑව කියලා. එළියේ සද්ද ඇහෙනවා ගණන් ගන්න එපා. ඉතින් මොකද දන්නවද? මේ ගෙදර වැඩ කරන වොෂ්රූම් එක හදනවා. ඉතින් අර බිත්ති කඩන සද්දේ තමයි ඇහෙන්නේ. ගණන් ගන්න එපා. මේ විදියට ලස්සනට කුලි කරගන්න තියෙනවා ඉතින්. බිස්කට් එක ඉතින් කැකට් බිස්කට් එක හරිම ගුණ එනවල දන්නවනේ. ලෙඩ ඇඳේ ඉන්න කෙනාට බිස්කට් කැකර බිස්කට් නේ දෙන්නේ. ඉතින් කැකර බිස්කට් එක හිම අගුණ නැහැ. ඉතින් හදලා බලන්න. කනම් පොඩි වුණා ගුලිය. එකට මදි පොට්ට. ඉතින් මෙන්න මේ ටික තමයි මං හදාගත්තේ. බලන්නකෝ.
ටික තමයි ඉතින් මං හදාගත්තේ. ඉතින් මං දැන් ඉඟුරු දාලා පේන් ටිකකුත් හදන් එන්නම්. ඉතින් ඔන්න කන්නයි යන්නේ. බලමු. ඉඟුරු දාලා පේන් ටිකක් එක්ක කැකර් බිස්කට් අත් කළා. හරිම රසයි. අර කැකර් බිස්කට් කියලා එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් බලන්න හදලා කාලා ඉතින් ඔයාලත් බලන්න හදලා කාලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ගිහින් එන්නම්. තවත් චැලෙන්ජ් වීඩියෝ එකක් අරගෙන සැටර්ඩේ වගේ මම එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම අදට ගිහින් එන්නම්. ඉතින් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න මේක හදලා කොහොමද රසද කියලා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි. යහපතක්ම වේවා. බයි.